හයි හයි කොහමද? ඔයාලට වයිනාද? ඒක දැන් නම් කොහමද කියලා අහන්න දෙයක් නැහැ වයින්නවා. වයිනාද ගංග අප්‍රදත්ත කොහොමද? ඔයාලට සීතලද? සීතලයි. ඊළඟ ඉතින් මෙන්න මේ ගංගා අතුර ගලන වෙලාවේ අපි වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් ඒ වගේම channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. පවතින කලගුණ හේතුවෙන් ලංකාවේ සියලුම තැන් යට වෙලා තියෙන ගොඩක් තැන්. හරිද? අපි මේ කොළඹවට ඉන්න නිසා පොඩ්ඩක් මේ ජල මට්ටම වෙන්න මේ හරියට තියෙන අපි මේ කොළඹ ඉන්න දවුලක් නැහැ. ඔය පැත්තේ ඉන්න මිනිස්සු ඉතින් පරිස්සමෙන් ඉන්න. ආරක්ෂා ලැබුණාන්තරම් ආරක්ෂිත තැන් වලට ගිහිල්ලා ඉන්න බලන්න. ඉතින් තව කොච්චර කල් වයිද කියලා කියන්න දන්නේ නැහැ. හරිද? කොයි වෙලාවෙ නතර මේ වයින්නවා මේ වයින්නේ. එහෙම සීන් එකක් තියෙන්නේ. දැන් එහෙමත් නැහැනේ. දැන් මුළු ලංකාවටම වයින්නවා. වයින් නැති තැනක් නැහැ. හරිද? අපිට කියන්න තියෙන්නේ අන්තිමේටම පල්ස්වලට ඉන්න. එහෙනම් අපිට වැඩි කියවන්න දෙයක් නැහැ. අපි යන්නේ වීඩියෝ එකක් තියෙනවා. බලමු. ඔය පණුවෙට අඩෝ මන් දැක නිකන් කිඹුලෙක් වගේ අඩෝ කිඹුලෙක් නෙවෙයි මං ඒ ඌ ඒ මඩාසින් නේ මොකද මඩාසින් මඩවලක් අස හිටියෝ බින්ගුන්නේ දන්නේ නැහැ කියන්නේ බලන්න ආයි බලන්න ඕනේ වීඩියෝ ආයි බලමු What is that girl? Hari ada අපි ආයි ළඟ ගත්තා රොෂාන් ඔයත් යන්නම ගියා කියලා තියෙනවා ඔව් යන්න ගියා මම මචං කෙලිම මේකේ තියෙන දේ රිප්ලයි වීඩියෝ එකක් තියෙන්නේ ටැටු එකක් තියෙන මකන සීන් එකක් වගේ යන්නේ බලමු රොෂාන් අම්මට මහදාලේකු මාරු Rosan dulu. Rosan yang gila mal pala memang. Mal pain ne, तो गोट Rosan pain ne. බොරුවට මේ මේව ගහලා තියෙන හැබැයි සුපිරි රිප්ලයි වීඩියෝ එකක් ඈ මරු අපි යන් ඊට තව එකක් තියෙනවා නංගි කෙනෙක් ඉන්නවා මොකද්ද තියෙන්නේ කමෙන්ට් එකක් දාපු ඇත්ත මම TikTok කියද මේ කියන්න ඕනේ නැති ඔයාලට පේනවා ඇති අපි කියන්නේ නැහැ ඒක අපි බලමු ඉතින් කොහොම කෙල්ලෙක්ට බඩුව කියන්න කලින් දෙහරක් හිතවන්න මැනික උඹලත් ඉන්නවා නේද මැනික අම්මා කෙනෙක් මැනික මැනික රත්නපුරේ වැටුන්න වෙනවා උඹලා පැත්තේ නෑ මට අපේ පැත්තේ මැනික් ආතල් දෙන්න එපා මැනික් ඉබ්බට මම අපි නිතරම මැනික් කියන්නේ මටත් මැනික් එපා වුණා බං අන්තිමට මම ප්‍රියන් මැනික් ඔබ කවුද මොකද මැනික දැන් මේ පාවනික මේක මෙන්න මේකයි මේක හරිද මැනික 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 අනික
මැනික කොහොමත් මැනිකම තමයි මැනික කොහොමත් මැනිකම තමයි සියවතාවරදී මැනික් ගිලා මැනික් ගියා නේ මං හිතන්නේ ගැනික් මැනික් පැල කරවත් දන්නේ බඩ ඇතුලේ හරි මැනික මැනික අනික ගම් අතර ගත්තේ වැයි පිට වැයි වැයලා සුනාමි ආවා බාර් ඇරලා තිබ්බා බාර් වල භාගයම යට වෙලා යකෝ බාර් එකත් ඒ වගේ නෑ ඒත් බාර් එකේ බඩු විකුණනවා බඩු විකුණනවා වැයි පිට වැයි වැස්සත් අරක්කු තියෙනවා සුනාමි ආවත් ගල් බාහයක් කරන් තමයි අපේ මිනිස්සු ගල්ලා යන්නේ අවුලන්නේ ගම් වතුරට මූණ දෙන්නත් එපා හයියස් පුරුෂ ශක්තිය පරිමේට අරගෙන තොට්ටයක් ගාලා ගැම්මෙන් ඉඳපල්ලා පරිස්සම් ගල්ලේ තියෙනවා මචං සුපිරි වීඩියෝ එකක්. ඉතින් තියෙනවා කැම්පස් එකේ අවුරුදු 4 ඉවර වෙලා ජොබ් එකක් හොයන මම. දැන් ඉතින් කැම්පස් උත් ඉවරලා තියෙන්නේ. දැන් කට්ටිය ජොබ් හොයන ඇති. බලමු අපි. ඔයාලට ජොබ් එකක් හම්බුණාද? Oh god! තාම නෑ? ඔයාලා බලන්න ආසයි. අපි යමු ඉතින්. අවුරුදු 25ක් වයස ඇති මන්ද බුද්ධික තරුණයෙකු බලා ගැනීමට කෙනෙක් අවශ්‍යය. අංක 78 කෙලින් වීදිය බණ්ඩාරවෙල. අන්තිමට හම්බෙලා. හොඳයි එහෙනම්. මගේ උගත්කමේ හැටියට මීට වඩා හොඳ රස්සාවක් හම්බෙන්නේ නෑනේ. සාමාන්‍ය මේ දවස්වල කොහොමද ඉතින් ඔයාලගේ කැම්පස් ජීවිතේ? කැම්පස් ගිය කට්ටිය තමයි කැම්පස් දන්නේ. ගිහින් ඉවරලා ඉන්න කට්ටිය ඉන්නවද? කොහොමද? ජොබ් එකක් හොයාගත්තද? ජොබ් එකක් නැද්ද? හොයාගෙන බලන්න ඔයාලා මාන්සිද? මේ දවස්වල ජොබ් හොයා ගන්නවා නම් ඉතින් ගම් වතුරට අහේ පීනන්න මම නම් කියන්නේ බෝට්ටුවක් ගන්න ඕනේ බං. නැතර එන වන්නි වලනේ සෙට් වෙන්න ජොබ් එහෙම. සමහරවල් පුදුම 20ක් 30ක් යන්නෝ. වන්නි ගන්න එපා මල්ලි. බත් වන්නීනේ අර කැලේගෙන ආවිල්ලා මම මේ මුව හොයන් ආවේ. මොනවද ඒක? සීතල. හරි. කැම්පස් එකේ ජොබ් එකක් හොයාගන්න. එහෙනම් අපි ගියා. ගම් වතුර. තනි කරන්නට එපා කොතැනත් උනුත් මේ මහවැස්ස අතරේ දරු පැටවූ වගේ උනුත් අරගෙන යමන් අපි යන තැනක වතුරේ. හරිම සෝචනීය තත්ත්වය භයානකයි. බල්ලා ගියා. සත්තු එහෙම ඉන්නවා ලෙහලා කරලා එක්ක නැත්තම් අරන් යනවා. තමන් හදන බල්ලා පූසනේ. ඒවා අරන් යන්න ඕන. තමන්ගේ ජීවිතය ගැන විතරයි හිතන්නේ. එක්ක උන්ව දාලා යනවා. එක්කම පොඩ්ඩක් බල්ලා අරන් ගිහලා එහයින් දාන්න හදන්න ඕනේ හදන්න බැරි නෑ. කොහේහට අරන් ගිහලා දාන්න පුළුවන්. උන් කාලා බීලා මොකක් හරි ෂේප් එකක් ගන්න ජීවත් වෙන්නේ නැහැ. බොම් පරිස්සමින් ඉන්නවනේ व्यसනයට පත් වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න. අඩු ගානේ පොඩි දෙයකින් හරි මනිස් කෙඩියකින් කැමේකින් ලොකු උදව්වක් වෙන්න පුළුවන් ඒ. මේකින් හරි කමන්නේ උදව් කරන්න. පොඩි දෙයකින් හරි වුණත් ලොකු දෙයක් වෙන්න පුළුවන් ඒ මිනිස්සුන්ට මේ ලොකු අයියා. ඇත්තටම උදව් ගන්න පුළුවන් කට්ටිය උදව් කරන්න. අපි මේ පැත්තේ බේප්ලයි කියන්නේ ඉතින් අපි මේ පැත්තේ අපි මෙහි හිටියට රට වටේ මිනිස්සු ඉන්නවා හරි අපදා තත්ත්වෙන් ගොඩක් කාලයකට වෙච්ච මිනිස්සු. පුළුවන් විදිහට අපි හැමෝම උදව් කරමු. එහෙනම් ඉතින් අදත් සුපුරුදු පරිදි වීඩියෝ එක ඉවර කරන්න වෙනවා.
පොඩ රෑ වෙලා වයින්නවා මේ පික්නික් එකක් දානවා මෙයා බෝට්ටුවකට. දෙස්සිය ගන්න පික්නික් දැන් බයික් සීන් මොකුත් නැහැ. දැන් ගම් අතුර සීන් එකකින් තමයි බයික් සබ්මැරීන් එකකින් නැත්නම් බෝට්ටු ප්ලේන් එකේ. මූ බෝට්ටුවක් දාගත්තාම දැන් ගෙදරට ය아가න. මූ බෝට්ටුවේයි එහෙනම් අපි ගියා. අපි ගියා.